පහුගියදා වෙච්ච මේ ගම්වතුර ආපදාවෙන් මගේ අයතෙන් ඇතිලි සලාබාණී වෙලා තිබුණා. 28 වෙනිදා වෙච්ච ගම්වතුර හානිය ඇත්තම මේ කියන්න සතුටුයි. 29 වෙනිදා 30 අතරේ දවස් දෙක අතරදී ශාඛාවෙන් මම දුරකථන මුදුනක් නැතුව ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා බලලා මට වෙච්ච හානිය ඒගොල්ලෝ ගණනය කරලා ඇත්තම මේ ඉතාම සුහදශීලීව අපිට ඒ වෙලාවේ ආපදාව වෙලා තියෙන අපි බොහොම දුකෙන් හිටපු වෙලාව මම ඒක කතා කරලා මගේ ආපදාව කොහොමද වෙන්න ඕන කියලා ඒගොල්ලෝ ගණනය කරලා විශාල ධෛර්යයක් ශක්තියක් වුණා. ඉතාම කෙටි කාලෙකදී මගේ ආපදාව ගණනය කරලා ඒගොල්ලෝ මගේ අවශ්‍ය වන්දිය ළඟටම ගෙනල්ලා දුන්නා චෙක්පතකින් සිංහල රක්ෂණ සමාගමකට මගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. එකපාරටම ආපදා තත්ත්වය නිසා ගම්වතුර ආවා. අපේ සියලුම දේවල් නැති වුණා. ගෙවල් යට වෙලා සත්තු නැතුව ගිහිල්ලා අපිට බයික් එකක් බේර ගන්න බැරුව ගියා. ඒකත් ගේ ඇතුලේ තිබ්බේ. ඒකත් සම්පූර්ණයෙන්ම යට වුණා. හැබැයි සෙලින්කෝ එකෙන් එවලම අපිට කතා කරලා විස්තර අහලා අපිට මේ බයික් එක හදන්න සම්පූර්ණයෙන්ම මුදල ලබා දුන්නා. එවලේ හැටියට 3,50,000ක් ගියා. ඒක අපිට ලොකු දෙයක් වුණා. බයික් එකට සම්පූර්ණ මුදලම ලබා දුන්නා. මට මේ වාහනේ ගම්වතුර සම්පූර්ණයෙන්ම යට වුණා. මම ඉන්ෂුරන්ස් එක දාලා තියෙන්නේ සෙලින්කෝ ඉන්ෂුරන්ස් තියෙන්නේ. මගේ වාහනේ හදාගන්න සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකේ මම හිතුවටත් වැඩිය ඉක්මනට මට මුදල් ගෙව්වා. ගොඩක් බොහොම ස්තුතියි සෙලින්කෝ අයට. ලොකු පොඩි සමට රැකවරණය සෙලින්කෝ VIP on the spot ලෝකෙටම එකයි.